හැමෝටම සුබ දවසක්. අද ඉතින් දෙසැම්බර් 17 වෙනිදා අපි අද උදේම කොළ කැඳ ටිකක් හදන්න තමයි හදන්නේ. අද අපි මොණ්ඩු කුඩුම්බිය වලින් තමයි කැඳ හැදුවේ. ගොඩක් රස ඒ වගේම තමයි පෝෂණ ගුණයෙන් ඉහළ කැඳ වර්ගයක් තමයි ඉතින් මොණ්ඩු කුඩුම්බිය කැඳ කියලා කියන්නේ. අම්මා ඉතින් කැඳ ටිකත් හදලා දුන්නා. මම ඉතින් කැඳ එකත් බීලම උදේට කෑම කන්න තමයි හදන්නේ. ඊයේ අපි රෑට ආප්ප හැදුවා. ඉතින් ඒ හදලා ඉවර වෙලා පිටි ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටික අපි ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. නරක වෙන්නේ නැහැ. එහෙම වුණාම අපි ඉතින් උදේටත් ආප්ප ටිකක් හදාගත්තා. අද උදේවරු ඉතින් අම්මයි තාත්තයි මමයි හස්බන්ඩ්ුයි ඉන්න නිසා අපි 4 දෙනාට ඉතින් මේක ඇතිනේ. දවල්ට ඉතින් ආයෙත් වෙනම උයනවයි කියලා හිතලා ඔන්න ඉතින් අපි දැන් උදේට ආප්ප කන්න තමයි හදන්නේ. අම්මා ඉතින් බිත්තර ආප්පත් හැදුවා. උදේ ඉතින් ආප්ප හදපු නිසා අපි දැන් ඉක්මනටම දවල්ට උයා ගන්න තමයි හදන්නේ. ආච්චි අම්මා කොස් වගේක් එවලා තිබ්බා. ඔන්න ඉතින් මුලින්ම ඒ ටික තඹ ගන්න තමයි හදන්නේ. කොස් එකක් තැම්බෙන්න ලිපේ තියලා දැන් ඉතින් මේ බටු එකක් හදාගන්න තමයි යන්නේ. බටු මේ විදියට උයලා හරිම රසයි. බලන්නකෝ ඉතින් කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඉතින් බටු ටික කපා ගන්න ඕනේ. ගොඩක් හීනියට නෙමෙයි කපාගන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට කපා ගත්තට පස්සේ අපි මේකට බෙදපු 3-5 කහ කුඩු ඒ වගේම රම්පේ කරපිංච ලූණුත් එකතු කරලා ලිපේ තියාගන්න ඕනේ. ලිපේ තියාගන්නකොට තෙල් ටිකකුත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. අද ඉතින් මේ බටු කරේ විශේෂත්වය තමයි අපි මේකට කීරමින් එකතු කරලා තමයි හදාගන්නේ. පියනකින් වහලා ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන මේ බටු එක හැදෙන්න දෙන්න. තෙල් එකෙන්ම ටික වෙලාවක් තැම්බෙන්න දෙන්න. ඔන්න මේ වෙනකොට නම් බටු ටිකයි කීරමින් ටිකයි තෙලෙන් ටිකක් ටෙම්පරාදු වෙලා තමයි තියෙන්නේ. අපි මේ වෙලාවේදී මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. ගොඩක් එකතු කරගන්නේ නැහැ. දැන් ඉතින් රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. ඊළඟට ඉතින් හොඳින් මිශ්‍ර කරලා පියනකින් වහගෙන තව ටිකක් මේක උයා ගන්න ඕනේ. බටු උයද්දී මේ විදිහටත් උයලා බලන්න හරිම රසයි. අද නම් ඉතින් කීරමින් තිබ්බ නිසා තමයි කීරමින් එකතු කරේ. වෙනත් කරවල වර්ගයක් එකතු කරාත් ඉතින් හරිම රසයි. අපිත් හදලා තියෙන. ඔයාලත් දවසක ඉතින් හදලා බලන්නකෝ. ඔන්න ඉතින් දැන් අපි රසම රස බටු එක උයාගෙන ඉවරයි. අද ඉතින් කොස් තඹපු නිසා කොච්චි දාලා සම්බෝලයක් හදන්න තමයි කලින් හිතාගෙන හිටියේ. අපි ඉතින් පස්සේ හිතුවා කූනිසු තියෙන නිසා කූනිසු සම්බෝලයක් හදන්න. මේ ඉතින් කූනිසු සම්බෝලේ හදාගන්න තමයි හදන්නේ. මුලින්ම ඉතින් තාච්චියට මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා හොඳින් සෝදලා වතුර ඉවත් කරගත්ත කූනිසු ටික අපි මේ තෙල් එකට එකතු කරගන්න ඕනේ. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන මේ කූනිසු ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. මට දෙයක් කියන්න අමතක වුණා. අපි දැන් මේ ටෙම්පරාදුව හදන්න පටන් අරන් තියෙන්නේ. මේ ටෙම්පරාදුව හදාගන්න කලින්ම අපි සම්බෝලයක් හදලා වෙනමම පැත්තකින් තියාගන්න ඕනේ. දැන් නම් කූනිසු ටික හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. අපි මේ වෙලාවේදී මේකට කරපිංචා ඒ වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔන්න දැන් නම් කූනිසු ටික හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි කලින් හදලා තියාගත්ත සම්බෝල ටික මේ මිශ්‍රණයට එකතු කරලා ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන හොඳින් කලවම් කරගන්න. ඔන්න එහෙනම් අපි දවල් කෑමට රසම රස කූනිසු සම්බෝලේ හදාගෙන ඉවරයි. එහෙනම් බලමුකෝ අද දවල් කෑම වේල මොනවද කියලා. අද අම්මා සුදුබත් තමයි උයලා තිබ්බේ. ඔන්න ඉතින් දැන් කොස් ටිකකුත් බෙදාගත්තා. ඒ වගේම තමයි පරිප්පු. මේ තියෙන්නේ බටු කීරමින් එකතු කරලා හදපු කරිය. ඒ වගේම කූනිසු සම්බෝල. මාළුත් මිරිසට උයලා තිබ්බා. කොස් තඹපු නිසා කිරි හොදි ටිකකුත් හදාගත්තා. පපඩනුත් බෙදලා ගත්තා. දැන් එහෙනම් අපි මේ රසට උයාගත්ත දවල් කෑම වේලේ රස බලන්න තමයි හදන්නේ. කොස් ටික නම් හරිම රසයි. හොඳට තැම්බිලා තිබ්බා. අපි ඉතින් ඊළඟ දවසේ කිරි කොස් මාළුවක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකේ රෙසිපි එකත් අනිවාර්යෙන් අරගෙන එන්නම්කෝ. මේ ලස්සන දවසත් මේ විදිහට තමයි ගත වුණේ. තවත් දවසකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.